අද ඔයාලට කියලා දෙන්න හදන්නේ යුනිවර්සල් කන්ට්‍රෝල් එකක් බයිසිකල් එකට හයි කරගන්න හැටි. මේක 3648 වෝල්ටේජ් කන්ට්‍රෝල් එකක් ඔටෝ සපෝට් කරන. මේකේ මේ වයර් ටික ගොඩක් තියෙනවා මේ අඳුර ගන්න හැටි. එකකට වෙනස් වෙන ගොඩක් ඒවා කොමන් තියෙන්නේ. මේ පවර් වයර් එක ඔක කළු පාටින් රිනයි රතු පාට මේකේ වයර් දෙකක් තියෙනවා. එක එකක් ලොකු වයර් එක දන ලයින් එක, අනිත් එක පොඩි එක ඉලෙක්ට්‍රික් ලොක් එක කියන්නේ මේකෙන් තමයි ස්විච් එකෙන් පවර් ලයින් එකක් අරගෙන ඔකට දුන්නාම ඩිරෙක්ට් ස්විච් එක ඔන් කරද්දී ඔන්න වෙන තියෙන එක. ඊට පස්සේ මෝටරේ වයර් තුන මේ බේස් වයර් තුන කහ පාට, නිල් පාට, කොළ පාට මෝටරේට සම්බන්ධ වෙන වයර් තුන එක. ඊළඟට වයර් පහක් වෙනවා හෝල් සෙන්සර් එක මෝටරේටම සම්බන්ධ වෙන. ඒක ගහලා තියෙනවා සොකට් එකේ. ගොඩක් ඒවා ගහලා නැති ඒවා තියෙනවා, ගහලා තියෙනවා. ඒකේ හෝල් සෙන්සර් කියලා ගහලාම තියෙනවා. ඊට පස්සේ තව ප්‍රධාන එක ටෝටල් එකට එන එක. මේක නම් ඒකේ හැන්ඩල් කියලා ගහලා තියෙන්නේ. මේ වයර් තුන මේක ගියර් වයර් තුන. ඒක ස්පීඩ් තුනක් තියෙනනේ. 1 2 3 තුනට එන සොකට් එක. කොළ පාට වයර් එක ස්පීඩ් මීටරේට එන එක, වේගය පෙන්වන්න එන එක. පොඩි බයිසිකල් වල නම් වේගය පෙන්වන්න එන්නේ නැහැ. මීටර වල සමහර ඒවා එනවා. මේක සිකියුරිටි අලාර්ම් වදින්න තියෙන එකේ සොකට් එක. ඔගේ පවර් ලයින් එකකුත් එනවා තව. සිග්නල් ගන්න එක. ඊට පස්සේ මේක ඩිරෙක්ට් ඔගේ වෝල්ටේජ් එක තියෙනවා පවර් සප්ලයි එක. තනගෙන කෙලින්ම එනවා. ඒක සිකියුරිටි අලාර්ම් එකට පවර් දෙන එක. ඒක ලෝ බ්‍රේක්. ඒ කියන්නේ ඔගේ 5 වෝල්ට් වලින් අවුට් වෙනේ බ්‍රේක් කරගන්න මෝටරේ ස්විච් එක ඔන් කරන්න තියෙන සොකට් එක. ඊට අමතරව හයි බ්‍රේක් ලයින් එක, ග්‍රවුන්ඩ් ලයින් එකක් තියෙන්නේ. මේකේ මේ පොඩි වයර් හතරක් තියෙනවා. මේකෙන් කළු වයර් එක නම් ග්‍රවුන්ඩ් එක, ඒක සුදු දෙක බයිසිකලේ සප්පාව දීලා සෙවුට් කරාම මේ මෝටරේ ඉස්සරහට පස්සට හරියට කරගෙන පැත්ත සෙලෙක්ට් කරගන්න තියෙන සොකට් එක ගාවම එකපාරක් ඉස්සරහට කරගමු. තායි ගලවලා ආයි පාර ගාව පිටිපස්සට කරනවා. ඉතින් අපිට හරි පැත්තට කරගෙන එකට ගහලා ගලවුවාම ඒක ඩිටෙක්ට් කරගන්නවා කන්ට්‍රෝල් එකකින් යන්න ඕන පැත්ත. ඒ රෝස පාට වයර් එක නම් ගහගත් නැහැ. ඒකේ මොකට එන එකක්ද කියලා මටත් ඒක නම් හොයාගන්න බෑ. ওই ටික තමයි ප්‍රධාන වයර් ටික මේ කන්ට්‍රෝල් එකට එන. මේක මේ කොරියාවෙන් ගෙන බයිසිකල් එක කන්ට්‍රෝල් එක පිච්චිලා ඒකට පැක් කරන්න බෑ. ඩැමේජ් කරලා පොඩි ළමයි කරවලා මේකට මේ කොමන් කන්ට්‍රෝල් එක දාන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. බලමු මේක හයි කරගන්න හැටි. මුලින්ම මෝටරේ ලයින් එකයි හෝල් සෙන්සර් එකයි සම්බන්ධ කරගමු මෝටරේට එන. ඒක සොකට් එකකින් අඳුර ගන්න ඕන. එක වෙන සොකට් එකක් ඉන්නේ. ඊට පස්සේ බේස් වයර් තුන හරියට පාටට ගලපෙන්න අරගෙන මාරු කරන්න තු ගහගෙන නිල් පාටයකට නිල් පාට වයර් එක. ඊට පස්සේ කහ පාටයකට කහ පාට වයර් එක. මම ෂෝට් එකේ තියෙන මේ ක්ලිප් තියෙනවා. ක්ලිප් නැත්නම් ඒකට ටේප් හරි ගහන්න. ඊට පස්සේ කොළ පාට වයර් එක වයර් තුන
ඊට පස්සේ මේකට මේ බැටරියෙන් පවර් ලයින් එක දෙමු. මේ හෝල් සෙන්සර් එකේ වයර් හදන්න ඕනේ. මේක කොමන් එකක් ඉඳලා මේ මම ටෙස්ට් කරන්න තාවකාලික හදලා පෙන්නන්නේ මේ බැටරි ලයින් එක. ග්‍රවුන්ඩ් එක කොල්ල කළු පාට එකකට දීලා ඔය සෝකට් එකක් දාලා හදා ගන්න ගැලවෙන්නේ නැත්නම් මොකද බයිසිකලයක් ඉඳ ගැලවෙන්න පුළුවන් නේ. ඊපස්සේ රතු පාට ලොකු වයර් එකට බැටරියෙන් එන ප්‍රධාන රතු පාට ලයින් එක ඊට පස්සේ මේ ඩිරෙක්ට් ලයින් එකක් හදාගන්න තියෙනවා. මේ ඉලෙක්ට්‍රික් ලොක් එක ඔන් කරගන්න පොඩි රතු පාට වයර් එකට දෙන්න තියෙන්නේ. ඒකට කනෙක්ට් කරාම කන්ට්‍රෝල් එක ඔන් වෙනවා. ඊට පස්සේ මෙන්න මේ සුදු පාට වයර් එක මම කියලා ඉස්සරහ පස්ස මාරු ගන්න කියලා ඔක කනෙක්ට් කරාම මෝටර් එක අරගෙන අපිට අවශ්‍ය පැත්ත මාරු කරගන්න පුළුවන්. ඉස්සරහටද පස්සටද කියලා බලලා හරි පැත්තට ගාවුවම ගලවලා ගාවුවම අනිත් පැත්තට මාරු වෙනවා. මේ දෝෂයක් වුණා මගේ අතින්. ඒ නිසා උඩ බැලිය අතර පේන නැත්තේ. ඒකට සමා වෙන්න. මේ විදිහට සොකට් එක ගලවලා මාරු කරාම මොකද මාරුවෙන් දෙපැත්තට කරගෙන හරි පැත්තට ආවම ගලවලා දැම්මම හරි. මේ විදිහට මාරු කරගන්න පුළුවන් දෙපැත්තට. දැන් ඉස්සරහට කරගන්නේ. ඊපස්සේ මේකේ මම හෝල් සෙන්සර් වයර් එක ගාලා ඒක තාවකාලිකව සම්බන්ධ කරන්නේ බයිසිකලයට. සොකට් එකක් ඒකට හදන්න ඕනේ. ඒකේ තියෙන සොකට් එකයි කලින් කන්ට්‍රෝල් එකේ මේකයි ගැලපෙන්නේ නැහැ. කොරියන් බයිසිකල් නිසා සොකට් වෙනස්. චයිනීස් එකක් වුණා නම් ගොඩක් දුරට ඒක සමාන වෙනවා. වශයෙන් වයර් ටික ඕක තමයි තියෙන්නේ. ඔගේ රතු පාට ලයින් එක ඇවිල්ලා 5 වෝල්ට් එන්නේ. ඒක හෝල් සෙන්සර් ලයින් එකේ රතු පාට එකට දීලා ඊට පස්සේ කළු පාට එක රින ග්‍රවුන්ඩ් එක මැද තියෙන කොළ පාට වයර් එකෙන් තමයි සිග්නල් එක කන්ට්‍රෝල් එකට ගන්නෙ. සෙන්සර් එකෙන් ඇස්ලේට් කරද්දී නේ අඩු වැඩි වෙන වෝල්ටේජ් එක. ඒ වයර් තුන පිළිවෙලට දාමුණලා බලගන්න පුළුවන් මේ වැඩ කරනවද කියලා. මොකක්යි කන්ට්‍රෝල් එකක් හයි කරගන්න ඕන ගැටලු තියෙනවා කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ එකෙන් නැත්තම් ෆෝන් නම්බරේ තියෙන ෆෝන් නම්බරේට WhatsApp මැසේජ් එකක් දැම්මත් පුළුවන් විදිහට බලලා උත්තර දෙන්නම්. මොනවා හරි බයිසිකල් වල තව දැනගන්න දේවල් තියෙනවා නම් ඒවත් විස්තර දාන්න. මේ පුළුවන් විදිහට වීඩියෝ හදලා දෙන්නම්. මේ එන ගැටලු හදාගන්න හැටි. ඉලෙක්ට්‍රික් බයිසිකල් වල ඕනම ලෝක හදාගන්න පුළුවන්. මේ ඕන කරන ඒවා විස්තර දෙන්න. ඒකට ඊට කර තියෙන විදිහට ඒ සම්බන්ධයෙන් වීඩියෝ එකක් හදලා දාන්න පුළුවන්. ස්ලේට් වයර් එක මම ගත්තා. මේ මෝටර් එක කරකිනවා ස්ලේට් කරද්දී ඒක සම්පූර්ණ හයි කරන්න ඕනේ. දැන් පිළිවෙලට මේක ලයිට් එකම හදන්න තියෙනවා. ඒ ටික හදලා ස්විච් වලට දීලා ක්ලික් ගහලා මේක හයි කරන්න තමයි දැන් තියෙන්නේ. වැඩි හරි මේකට මේ කමාන්ඩ් කන්ට්‍රෝල් එකක් ගෙනත් දැම්මේ. ඔරිජිනල් කන්ට්‍රෝල් එකට ප්‍රෑ ගන්න බැරි විදිහට උඩ මේච් වෙලා තියෙන්නේ. හරි එහෙනම් ගොඩක් ස්තුතියි.
මොනවාරි ගැටලුවක් තියෙනවා කමෙන්ට් එකක් දාන්න, නැත්නම් ෆෝන් නම්බරයට WhatsApp එකට මැසේජ් එකක් දාන්න. මම කියලා හැමදේම කියලා දෙන්නම්.